කොමේ මගේ බෝනිකා කොහිදානේ දැම්මේ? වයිතා ඔයා දැක්කදානේ? කොමේ අල්මාරියේද? ඒකෙත් නෑනේ. මේ කබඩ් එකේද බලමු. මේ ඇඳුම් මොනවදන්නේ? පොඩි ඇඳුම් ගොඩක් තියෙනවා. බබාලගේ ඇඳුම් ගොඩක්. කොමේ චූටි දුව මොනාද මේ හොරගෙඩියා වගේ කරන්නේ? අම්මේ මේ බබෙක්ගේ ඇඳුම් සපත්තු කාගෙන ආම්මේ මේ? මේවා පුංචි කාලේ ඇඳපු ඇඳුම්. මේ තියෙන්නේ පොඩි කාලේ දාපු පුංචි සපත්තු. ඇයි ඉතින් අම්මේ ඒවා තියාගෙන ඉන්නේ? ඒවා මතක තියාගන්න ඕන නිසාත් ඒ දේවල් වටින නිසාත් මන් මේ පරිස්සම් කරලා තියලා තියෙන්නේ. මේ තියෙනවා පුංචිම කාලේ ඇඳපු ඇඳුම්. ඒ කාලෙත් හරිම හුරතල්. හැමෝටම ඕනව වඩා ගන්න. අයියයි අක්කයි ඔයාව ඔඩොක්කුවේ තියන් නිදි කරවලා තියෙනවා. මේ තියෙනවාගේ පළවෙනි උපන්දිනේට ඇඳපු ඇඳුම. එදා තමයි අපේ ගෙදරට වයිටත් ආවේ. මේ තියෙන්නේ ඒ ෆොටෝ එක. වයිටත් මගේ වයසම නේද අම්මේ? ඔව් පුතේ. මම එච්චර පොඩි තීතියද අම්මේ? පුංචියට ඉඳලා මගේ මැනික දැන් ටික ටික ලොකු වෙලා. වයිටත් ඔයා එක්කම ලොකු වෙලා. අපි ලොකු වෙනකොට මතකයන් තමයි ඉතුරු වෙන්නේ. අම්මා ඊ දේවල් පරිස්සම් කළපු නිසා අපිට ඒවා බලන්න පුළුවන් නේද අම්මේ? ඒ දවස් ඒ මතක අමතක කරන්න බෑ පුතේ. ඔයානේ අම්මගේ පණ. ඉතින් ඔයාගේ පුංචි කාලේ ලස්සන දවස් අම්මට ගොඩාක් වටිනවා. ඒ නිසා තමයි ඒව ෆොටෝ විදිහට මේ දේවල් හැමදාම බලන්න පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ. ඒ දවස් අපිට ආපහු ගන්න බැරි වුණාට ඒ මතක හැමදාම අපි ගාව තියාගන්න පුළුවන්. මමත් අද ඉඳන් ලස්සන මතක පරිස්සම් කරනවා. අපේ YouTube channel එක like කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.